Welcome back to my YouTube channel. ඔයාලා මමගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? මම ගොඩ දවසකින් තමයි අද වීඩියෝ එකක් කරන්න කියලා හිතුනේ. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඔයාලා මේ ඇහැට දකින දේ පාවිච්චි කරන නිසා තමයි මම ඔයාලට මේක පාවිච්චි කරලා රිසල්ට් එකත් එක්කම ඔයාලට මේ වීඩියෝ එක කරනවා කියලා හිතුවේ. ඇත්තටම අපි ගොඩක් කැමතියි තමන් අස දේවල් කන්න, බොන්න ලස්සනට ඇඟ තියාගන්න නේ අපි කැමතිනේ. අපි ඒක කරන්න හදන්නේ මේ يعني එක්සර්සයිස් කරන්න නැතුව ඩයට් එකක් කරන්න නැතුව එහෙම නැත්නම් මමත් කැමති මේ ප්‍රශ්න නැතුව තියලා මොනවා හරි පෙත්තක් හරි මොකක් හරි එකක් ගහලා ඉවර වෙලා මේ ඇඟ අඩු කරගන්න තියෙනවනම් ඒක නිසා තමයි මම මෙන්න මේක ඕඩර් කරේ. මෙන්න මේක මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලා කවුරුත් මේක මහ ලොකුවට පෙන්වන්න දෙයක් නැහැ. ඔයාලා මේක ගැන දැනටමත් දන්නවා වෙන්න ඕන. මොකද ගොඩක් අය දැනටත් මේක පාවිච්චි කරනවානේ. ඉතින් ඔයාලට මේකේ රිසල්ට් එක එහෙම කොහොමද? මට කියන්න මට කමෙන්ට් කරනකො ගොඩක් අයට මේකෙන් රිසල්ට් එක තියෙනවද කියලා. මොකද දන්නවද මේකේ ගොඩක්ම රිසල්ට් තියෙන්නේ එක පේජ් කාරයන්ට. එකක් තව මේක ෂෙයා කරන කට්ටියට. ඒ වගේම තමයි ෆේමස් නළු නිලියන්ට. ඒ ඇරෙන සාමාන්‍ය කෙනෙකුට මේකෙන් රිසල්ට් එකක් තියෙනවා කියන්නේ අනේ මන් දන්නේ මට නම් හිතා ගන්න බෑ. ඇත්තට මෙහෙම රිසල්ට් එකක් ගන්න පුළුවන්ද කියලා. ගොඩක්ම දැන් මේ කොහෙන් හරි දෙයක් හොයාගෙන අපේ ලංකාවේ කට්ටිය ඉක්මනට ඇන්දෙනවනේ ඇත්තටමනේ. අපි ඉතින් හොයන්නේ බලන්නේ අනේ මේකට අපේ ඇඟ අඩු කරගන්න පුළුවන් නම් අපි ඇත්තටම ඒක පාවිච්චි කරනවා. ප්‍රශ්නයක් නැහැනේ. ඒ වඩා කට්ටිය කියනවනේ මේකෙන් අනික මේ කියන්නේ TikTok වල ඉතින් මේක හෙන්නට කියන්නේ පොඩි රිසල්ට් නෙවෙයි මේකේ මාර රිසල්ට් එකක් තියෙනවා කියලා තමයි TikTok එකේ ඇඩ් දාන්නේ. ඒ දේවල් බලලා තමයි මම මේක ඕඩර් කරේ. ඇත්තට මම ඕඩර් කරපු දවසේ මම හිතුවා මේකේ මට රිසල්ට් එකක් ගන්න බැරිය කියලා. මම මේ පේජ් එක මම පේජ් එක කියන්නේ නැහැ. මම එයාලගෙන් ඇහුවා. එයාලා කිව්වේ මොකද මේක හරියට යූස් කරන්න ඕන. මිස් මේක හරියට යූස් කරන්න. ඒ කියන්නේ දිනපතා උණු වතුර බොන්න, සීනි කෑම අඩු කරන්න මනම් කිව්වා. මමත් ඒක නිසාම මම පොඩ්ඩක් මේකේ මම පොඩි ඩයට් එකක් එක්කලා සීනිත් අත්හැරලා ඇල් වතුර බොන එකට අත්හැරලා උණු වතුරෙම මම උණු වතුරම බිව්වේ. ඒ වුණාට මට ඇත්තටම මේකෙන් රිසල්ට් එකක් තිබ්බේ නැහැ. මේක ඇත්තටම මේක බොරුවක්. මේක බොරුවක් ළමයි. මේක මාර බොරුවක්. ගන්න එපා. මම කියන්නේ මේක නම් ගන්න එපයි කියලා. ඔයාලා ඉතින් මෙහෙමයි. මං කියන්නේ මගේ මතේ. ඔයාලා කැමති නම් ඉතින් ඔයාලා පාවිච්චි කරන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මං කියන්නේ ඉතින් මේවා ඉතින් මහ බොරු දේවල්. ඉතින් ඇත්තටම අපිට ඇඟ අඩු කරගන්න නම් ඇත්තටම එක්ක අපි ඩයට් එකක් කරන්න ඕන. අපි කට පාලනය කරගන්න ඕන. ඒ ඇරෙන මේ එක ඒවා නම් බිව්වට වැඩක් නැත. මේක නම් බිව්වට වැඩක් නැත. මම මේක කොහොමත් මේ කියන්නේ අපිට පිස්සුවක් තියෙනනේ කාලෙන් කාලෙට එනවනේ ඉතින් ගොඩක් කට්ටිය ගන්නවා. ඇත්තටම ඉතින් මේ වගේ රිසල්ට් එක නළුලියන්ට තමයි. මොකද ඉතින් එයාට ඉතින් රිසල්ට් ගන්න මොකද එයාලා කැම්ප් පාලනය කරනවා, ජිම් යනවා, හැමදේම කරනවා. ඒකට අමතරව මේක පොඩ්ඩක් මේකෙන් උදේට එක දවල්ට එක අර ජුජුස් එකක් කනවා වගේ කන්න බලන්න. මමත් කෑ ජුජුස් එකක් කනවා වගේ. මට සීනියයි කියලා බලන්න මාර පැන් රසයි මේක. මම නම් ඉතින් ආයේ මේ වගේ එකක් ඕඩර් කරන්නේ නැහැ. මේක බොරු වැඩක්. මේවට දෙන සල්ලි අපරාධය ඇත්තටම. ඊට වඩා දේවල් තියෙනවා ඉතින් සල්ලි වලට කරන්න. ඊට වඩා කොච්චරනම් දේවල් තියෙනවද නේද? ඒක නිසා ඔයාලත් මං කියන්නේ මේ ඔය මේවා සේල් කරන කට්ටිය කියන බොරු කතා අහන්න එපා. මම මේක ගත්ත එතන පේජ් එක කියන්නේ නැහැ. මම මොකද එහෙම කරන්න කැමති නැහැ. ඇත්තටම ඉතින් බිස්නස් එකක් කරන්න. ඉතින් ඊට පස්සේ මං ඉතින් එයාලගේ බිස්නස් එකට මේ නිකන් මේව කරා වගේ වෙනවනේ. මං ඒක නිසා එහෙම මම කියන්නේ නැහැ. මොකද මට එහෙම කරලා පුරුද්දක් නැති නිසා. තව ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මේක. මෙන්න මේක ගැන. මේක පැකට් 30ක් තියෙනවා මේකේ. 30ක්. තායිලන්ත වලින් පැකට් 30ක් තියෙනවා. උදේට හිස් බඩ බොන්න ඕන. ඔයාලා මේක දන්නවනේ තින්නේ. මං කියන්න දෙයක් නැහැ නේ. ග්ලූටා කොලජන් පින්ක්. මෙහෙන් ගත්තොත් මේක වෙනවා
4500ක් 5000ක්. මේක තායිලන්ත වලින් ගත්තා. බාත් කීයද? 199යි. ඒ කියන්නේ ලංකාව සල්ලි වලින් රුපියල් 10යි. ඒක නිසා මමත් මේක ගත්තේ මොකද හස්බන්ඩ් ගියා තායිලන්ත ටුවර් එකක් ගියා. ඒකෙන් තමයි මම දැන් මේක මම අහුවා මේකේ ප්‍රයිස් කොහොමද කියලා කියන්න කියලා. එයා කිව්වා බාත් 199යි කියන්නේ බාත් 200යිනේ 200 කියන්නේ ලංකාවෙන් බෑ 2000යි. මං කිව්වා හරි මට ඉතින් මේ අපු මෙහෙ 4000යි 5000යි මම ඊට පස්සේ මම කිව්වා මේක පුළුවන් තරම් ගේන්න කියලා. මෙයා හතරක්ද කොහෙ ගෙනල්ලා. මම මේක බිව්වා මෙහෙමයි. මට නම් මේක මම විතරක් නෙවෙයි බොන්නේ මේක හස්බන්ඩ්ුත් බොනවා. එයාටත් මං මුලින් මේක බොන්න එපා මට මාස 4ක් බොන්න තියෙන්න ඕන. එහෙම කියලා මම බොන එක නතර කරා. දන්නවද මේක ගොඩක් පැන් රසයි. ගණන් ගන්න එපා චූටි එක්කෙනා එනවා මට යාලා නැතුව මේ වීඩියෝ එක කරන්න බෑ ඇත්තට. මොකද එහෙම නැත්තම් යාලා නිදාගන්නෙත් නෑ යා. සමා වෙන්න ඒකට. මේක ගැන මම කිව්වොත් මේක නම් රිසල්ට් තියෙන්නේ එක එක්කෙනාගේ එක එක්කෙනාට එක එක විදිහට. මොකද මේකට මට රිසල්ට් එකක් නෑ. නමුත් හස්බන්ඩ්ට නම් මට හිතෙනවා ටිකක් තියෙනවද කියලා. මේකට පොඩ්ඩක් තියෙනවා වගේ. මම මේක නතර කරේ මේක හොඳයි සුවඳයි. මාර සුවඳයි ළමයි. ඒක බොණ්ඩ අපහසුවකුත්. මේක ඉතින් අර පුර පැන් රසයි. රස පාටයි. මේක. මේකෙත් හැබැයි මෙහෙමයි ළමයි. මේකෙත් ඔරිජිනල් එක ෆේක් එක තියෙනවා. මේකෙත් එහෙමයි. ඒත් ඔරිජිනල් ෆේක් තියෙනවා. බල්ලා ගන්න. මේකෙත් ඔරිජිනල් ෆේක් එක තියෙනවා. ගොඩක් කට්ටිය ඒක දන්නව ඇති ඔයාලා බලාගන්නේ කොහොමද කියලා. මට නම් ඉතින් මේකේ රිසල්ට් එකක් නැහැ. හස්බන්ඩ්ට නම් මම හිතන්නේ ගොඩක් සුදු වෙලාද මන්ද. පොඩි වෙනසක් තියෙනවා යාගේ. මේක නම් ඉතින් මම එහෙම මුකුත් කියන්නේ ගන්න එපයි කියලා. මොකද මේකට ඉතින් අර එක එක්කෙනාට එක එක රිසල්ට් එකක් තියෙන ලොකු රිසල්ට් එකක් නෙමෙයි. ඉතින් ගොඩ කාලයක් පාවිච්චි කරනකොට මේක අපිට රිසල්ට් එකක් එන්න. ඒක නිසා මෙහෙමයි ඉතින් මේක කටියට මම පාවිච්චි කරන්න එපයි කියන්නේ නැහැ මේක අතරම. ඉතින් එක එක්කෙනා එක එක රිසල්ට් එකනේ. ඒ වුණාට මං කියන්නේ දැන් මේක මං අහන්නේ මේක විකුණන කට්ටියත් මොකක්ද අර TikTok එකේ ෆිල්ටර්ස් දාලා කරන්නේ. එයාලා කියනවා මේකේ මාර් රිසල්ට් එකක් හම්බ වෙනවයි කියලා. තව සුදුම සුදු වෙනවයි කියලා කියනවා. ඉතින් අපිත් රැවටිලා ගන්නවනේ. පොඩ්ඩක් මේ එයාලා පාවිච්චි කරනකොට වෙයිද දන්නේ නැද්ද ෆිල්ටර් එකක් නොදා එහෙම. මොකද ඉතින් යාත් මේක පාවිච්චි කරලා තියෙනවනේ. පොඩ්ඩක් ෆිල්ටර් එකක් නොදා ගන්න බැරිද දන්නේ නැහැ. මම TikTok මේක මේ සේල් කරන කට්ටිය කියන්නේ ඔයාලා පොඩ්ඩක් මේක ෆිල්ටර් එකක් නොදා පොඩ්ඩක් සේල් කරන්න බලන්නකෝ. අපි කන්ෆියුස් වෙනවනේ ඉතින්. එයාලා ඒක හොඳට සුදු ෆිල්ටර්ස් දාලා කරනකොට ඒක නිසා මේක ඉතින් අර පිටරටින් ගෙන්න නිසා වෙන්නේ නැති තායිලන්ත වලින් ලංකාවට එනකොට ගාණ වැඩි වෙනවා ඇති. නැත්තම් මේක නම් අනේ තායිලන්ත රුපියල් 2000යි. මෙහි 4000යි 5000යි. ඔන්න ඔහමයි ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් දෙකේ රිසල්ට් එක. ඉතින් ඔයාලා මම හිතනවා මේ වීඩියෝ එක හැබැයි ඔකට ගොඩක් වැදගත් වෙනවා කියලා. මොකද කට්ටිය මේක කට්ටිය මේක පාවිච්චි කරනවා. නැත්තම් කට්ටිය මේක ගන්න try කරනවා. නැත්තම් මේක අත්දැක බලලා තියෙනවා. ඒක නිසා ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම මේව කරේ. මේක නම් බොරුවක්. මම හිතන විදිහට බොරුවක්. මම දන්නේ මම කියන්නේ සාමාන්‍ය ගර්ල් කෙනෙක් සාමාන්‍ය ගෙදරක ඉන්න ගර්ල් කෙනෙක් හරි ජොබ් එකක් කරන ගේ සාමාන්‍ය කෙනෙක් මේක පාවිච්චි කරලා ඇත්තටම මට කමෙන්ට් එකක් දාන්නකෝ. ඔයාලා මේකේ රිසල්ට් එකක් තියෙනවද? මොකද මම මේක පාවිච්චි කරන්නේ නෑ. කවදාවත් මේක යූස් කරන්නේ නැහැ. මේකත් මම යූස් කරන්නේ මොකද තේරුමක් නැහැ නේ උදේට. එක එකනට එක එක රිසල්ට් එක නිසා ඉතින් මම ලොකුවට මේක පාවිච්චි කරන්නේ. මේක හස්බන්ඩ් තමයි බොන්නේ දැන්. එයා නම් කියනවා එයා දිගටම ගන්නවයි කියලා. සමහරකට එයාට ඇත්තටම රිසල්ට් එකක් තියෙන නිසා මට පොඩි පේනවා. ඒක නිසා එයා නම් දිගටම ගනීවි.
ඒක නිසා ඔයාලත් කැමති නම් ඔයාලා පාවිච්චි කරන්න. මම පොඩි මගේ අදහස් ටිකක් තමයි මම ඔයාලට මේ ෂෙයා කරගත්තේ. පොඩි මම දැන් මේ හදන්නේ දැන් ඔය කාලෙන් කාලට එනවනේ එක එක ප්‍රොඩක්ට් එනවා, වයිටින් ක්‍රීම් එනවා. ඒ දේවල් පොඩ්ඩක් අත්හදා බලන්න. වෙන කෙනෙක්ට මේ ඇත්තටම අපි වගේ කෙනෙක්ට තමයි ඇත්තට මේව පාවිච්චි කරලා රිසල්ට් එක කියන්න පුළුවන්. මොකද අපිනේ මොකද නළු නිළියෝ හැමදාම මේ ක්‍රීම් ගානවා, ෆේස් මේ සැලොන් වලට යනවා, හැමදේම ෆිගර් එක මේන්ටේන් කරනවා, ජිම් යනවා. යාළුවා නොකරන දෙයක් නැහැ. දැන් බලන්න ඇත්තටම නොකරන දෙයක් නැහැනේ. සුදු වෙන්න කියලා නොකරන දෙයක්වත් නැහැ. ඇඟ අඩු වෙන්න කියලා නොකරන දෙයක්වත් නැහැ. එහෙම කෙනෙක් නෙමෙයි. මං හිතන විදිහට සාමාන්‍ය අපි වගේ කෙනෙක් තමයි මේ ප්‍රොඩක්ට් එකක් යූස් කරලා හරියටම රිසල්ට් එක කියන්නේ. ඒ නිසා මම හිතුවා කාලෙන් කාලට එන දේවල් පොඩි අත්හදා බලලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දිගටම මාත් එක්කලා මෙහෙම රැඳිලා ඉන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙයි. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනාටම ආයිබෝවන් තෙරුවන් සරණයි.